එක් නේවාසිකාගාරයක් ඇතුළට මේ අපි පියමන් කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩ හිටපු එක් නේවාසිකාගාරයක් ඇතුළට මේ පියමන් කරන්නේ. රජවරුන් කීප පොලක් වසර 800ක් නොකඩවා නාලන්දා සරසයි භූමිය නිර්මාණය කරනවා පවත්වාගෙන යනවා. ඒ අතරතුර මේ ඔබ දකින ආකාරයේ නේවාසිකාගාර 108ක් හදනවා. ඒ 108 හදන්න වසර 800ක් කාලය ගත වෙලා තිබෙනවා. භික්ෂුන් වහන්සේලා පරියප්ති, පටිපත්ති, පටිවේදී සූත්‍ර විනය අභිධර්මයෙන් ප්‍රශ්න ආපු 120ක් භික්ෂුන් වහන්සේලා ප්‍රවේශ වෙනවා. ඒ භික්ෂුන් වහන්සේලා මණ්ඩප වැඩ හිටපු ස්ථාන, ස්ටේජ්, ඒ වගේම උන්වහන්සේලා උගන්වීම් කටයුතු කරපු ස්ථාන දකින්න ලැබෙන්නේ. ඔබ බලපු කාමර කුටි ආරණ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාගාරගතව කියන භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු ස්ථාන. හැබැයි භික්ෂුන් වහන්සේලා ඒ නේවාසිකාගාරේ ඇඳන් දකින්න ලැබෙන්නේ නැහැ. මේ නේවාසිකාගාරයේ දෙවෙනි මහලේ ඇඳන් දෙකක්, අල්මාරි දෙකක් දකින්න ලැබෙනවා. අල්මාරි රාක්කිය ඇඳන් කොහොමද නිර්මාණය කළා තිබෙන්නේ? මේ විශාල බිත්ති කපලා බිත්ති වලින් ලස්සනට නිර්මාණය කරනවා. මහල් 9ක් තිබුණු දේ අද මහල් දෙකක් දකින්නේ. එතකොට මහල් 9 ලස්සනට ඇඳන් තිබිච්ච ඒවා දකින්න ලැබෙනවා. විශාල ප්‍රතිමා වහන්සේ නමක් වැඩ හිටපු ස්ථානයක්. අදට ආසනයේ පමණක් දකින්න ලැබෙනවා. චන්ද්‍රකාන්ත පාසාණයෙන් නිර්මාණය කර බුදුගයක් දකින්න ලැබෙනවා. ලිඳක් දකින්න ලැබෙනවා. හාල් ගබඩා දකින්න ලැබෙනවා. වැදගත් සාරාංශය. අපි දකින්නේ එක නේවාසිකාගාරයක්. දන්වල දාන භික්ෂුන් වහන්සේලා 10ක් 12ක් අතර ඇතුළට වඩිනවා. මේ වගේ විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් අර ප්‍රධාන දොර වහනවා, ගිනිබත් කරනවා. මෙව ඇතුලේ සියලු භික්ෂුන් වහන්සේලා ගිනිබත් උනේ. යම් දවසක යම් විටකදී ඔබ මෙහෙම වචනයක් ශ්‍රවණය කරා නම් නාලන්දාව දන් වළඳනකොට භික්ෂුන් වහන්සේලා නේවාසිකාගාර ඇතුලේ ගිනිබත් කරා කියලා ඒක නේවාසිකාගාරයක්. අපේ රෝහණ අයියත් පණ්ඩිතාඳුරලා සමගත් අපේ නිර්වාණ වන්දනා චාරිකාව යටතේ ඇවිත් අද දවසේ අපි එකක් දකින්නේ. එකක් මෙහෙමනම් තව 107ක් බලන්න තියෙනවා. භික්ෂුන් වහන්සේලා ඝාතනය කරපු එක නේවාසිකාගාරයක් අපේ නිතින් දැක්කා. දොරවල් වහලා ගිනිබත් කරපෙලා ගිනි සැරටුණු වෙච්ච ගඩොල්. ගිනි සැරටුණු වෙච්ච ගඩොල්. අවුරුදු 830ක් වෙනවා ගින්දර සැරටුණු වෙච්ච ගඩොල්. ගඩොල් මෙහෙම උණු වුණා නම් ඇතුලේ භික්ෂුන් වහන්සේලා පොත්පත් කොහොම ඇද්ද? හිතා ගන්නකෝ. බැලුවද? හරියට යන්නේ. වටපිටා බලාගෙන යන්න ගහගාවට. නාලන්දාව කුමක්ද? පුදබිමක්. ඔන්න පළවෙනි කතා කියන හොඳට අහගන්න. පුදබිමක්. ඇයි පුදබිමක් කියන්නේ? අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන ඉහතදී සරියුත් මුගලන් දෙනම පිරිනුවම් පෑ යුතුයි. සරියුත් ආනර පිරිනුවම් පාන්නේ රජගහනුවර මගධ රාජ්‍ය නාලක ගමේ. අම්මා කවුද? සාරතී නම් කියන බැමිණිය. බැමිණි මෞතුමිය කොහෙද ඉන්නේ? නාලක බමුණු ගමේ. අද ඔයාලා සියලු දෙනාම පින් ඇති තැනැත්තෝ ඔයාලගේ අම්මලා තාත්තලා අයියලා අක්කලාට පින් සිද්ධ දෙන්න, පින් ප්‍රාර්ථනා කරන්න. ඒ අය මේ ලෝකේ නැති වුණත් ඒ මහ පොළොව පය ගහලා අපි සරියුත් ආනන්ගේ ධාතු ස්තූපේ දැක්කා කියලා අද්දක ඔසවලා වැඳලා සාදුකාරයක් දෙන්න. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අගසව් උන සරියුත් මහරහතන් වහන්සේගේ ධාතු ස්තූපය නාලක ගමේ බමුණු ගමේ අපි දැක්කේ. ඔයාලා ඔක්කොම සාංචි බැලුවානේ. සාංචියේ තැන්පත් කරලා තියෙන්නේ අපේ සරියුත් මුගලන් දෙනම වහන්සේගේ ධාතුන් වහන්සේලා. උන්වහන්සේගේ ධාතු ගත්ත මූල බීජය මම දැකලා වැඳගත්තා කියලා දෙවෙනි වතාව සාදුකාරයක් දෙන්න. තුන්වෙනි වැදගත් කතාව. ලංකාවේ සරියුත් ආනන්ගේ ධාතුන් වහන්සේලා වන්දනා කරොත් කසාවත සංඝ සතු කරනකොට, පැන් වඩනකොට, කෙනෙක් මිය ගිහිල්ලා පැන් වඩනකොට, එහෙම නැත්නම් මතක වස්ත්‍රේ පූජා කරනකොට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරන සරියුත් මුගලන් දෙනමගෙන් අවිච්චින්නා වූ කසාවත සීපත් කරමින් මේ පැන් ටික වඩන්න. ඔයාලා ගාතාවක් කියන සාරිපුත්තාදි තේරස්ස ආගතා පටිපාටියා. ඒ ගාතාව කියනකොටත් ධාතුන් වහන්සේලා වඳිනකොටත් ජීවිතේ මතකයට ගන්න අපේ හත්මුතු පරම්පරාවට පින් සිද්ධ වෙන්න
මම ඒ ස්තූපේ ජීවමාන දැකලා වැඳගත්තා කියලා තුන්වෙනි වතාවට සාදුකාරයක් දෙන්න. අංක 1 අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අගසව් උන සරියුත් මහරහතන්වහන්සේගේ ගමේ ධාතු ස්තූපය දැක්කා. නාලන්දාවේ සරියුත් තනක ධාතු ස්තූපය අපි දැක්කා. පැහැදිලි ඇතිනේ? පැහැදිලිකමක් තියෙනවනේ? හරි. එහෙනම් ඔන්න 2. ළමා කාලේ ඉස්කෝල් කාලේ මම විහිළු තාලු කරානේ. ළමා කාලේ ඇත්තටම මතක් කරගන්නකෝ ඉස්කෝල් කාලේ. ඔයාලගේ පොඩි කාලේ ගහගත්තා බැනගත්තා ගෑල් ළමයි පිරිමි ළමයි කාලේ නේද? ඒ වගේ ඔයාලගේ ඉස්කෝලේ ගුරු මෑණිවරු පියවරු කී දහයක් ඉන්නේ නැද්ද? 200ක් 100ක් 50ක් නේද? ගුරු පියවරු 1510ක් හිටපු තැන. ගුරු පියවරු 1510. කවුද ගුරු පියාණන් වහන්සේලා? සීල සුභද්‍ර, වසුබන්දු, නාගාර්ජුන, අස්සගෝසාන්ද්‍රෝ, බුද්ධගෝසාන්ද්‍රෝ, කමලදේව, අරියදේව, සාන්තරක්සිත, අසංක, ධම්මපාල, හියුන්සෑන් පායන් භික්ෂුන් වහන්සේ. බුද්ධදත්තාන්ද්‍රෝ, රේවතාන්ද්‍රෝ, බුද්ධගෝසාන්ද්‍රෝ වැනි ශ්‍රේෂ්ඨ ගුරු පියාණන් වහන්සේලා මේ ස්ථානයේ වැඩ හිටියා. පුස්තකාල 3ක් තිබුණා. රත්නදීප, රත්නසාගර, රත්නාංජලි කියලා. පොත් කොච්චර තිබුණාද? කෝටි 9ක් ග්‍රන්ථ ගිනිබත් වුණා. කෝටි 9ක් ගිනිගත්ත පුස්තකාල 3ක් තිබුණ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා 10000ක් වැඩ හිටපු ගුරු පියාණන් වහන්සේලා 1510ක් හිටපු අවුරුදු 800ක් හදලා පවත්වාගෙන ගිය විශ්වවිද්‍යාලයක් අපි දැක්කා. නාලන්දා කුමක්ද? පූජනීය භූමියක් අපි දැක්කා. විශ්වවිද්‍යාල භූමියක් අපි දැක්කා. පැහැදිලිනේ? 2. කවුද හැදුවේ? කවුද ගිනිබත් කරේ? ධර්මාශෝක රජතුමා, ගුප්ත රාජ්‍ය, හර්ෂවර්ධන, පාල, මෞර්ය වංශිකෝ වැනි බෞද්ධ ශ්‍රේෂ්ඨ රජවරු මේවා නිර්මාණය කරා. බෞද්ධ රජවරු නිර්මාණය කරා. එහෙත් තවත් පාලකයෙක් ගිනිබත් කරා. සියලු දෙනා මුණු වෙච්ච gadol දැක්කද? ඔක්කොම තමන්ගේ ඇස් වලින් දැක්කනේ? දැක්කා. මොගල් අධිරාජ්‍යවාදී මොහමඩ් බක්තියාර් කල්ජි කියන පාලකයා තමන්ගේ සේනාව 200ක් ගෙනල්ලා අශ්වයෝ 100ක් උඩ දන්වලදෙන භික්ෂුන් වහන්සේලා ඇතුළට දාලා දොරවල් වහලා ගිනිබත් කරා. කවුද පාලකයා? මොගල් අධිරාජ්‍යවාදී මොහමඩ් බක්තියාර් කල්ජි. නාලන්දා පුදබිම අධ්‍යාපන නිකේතනයක් අපි දැක්කා. නාලන්දාව ශ්‍රේෂ්ඨ රජවරු හැදුවා. තව පාලකයෙක් ගිනිබත් කරා අපි දැක්කා. හැබැයි නාලන්දා බලලා කණ්ඩායම් දෙකේම ගුණගරුක මව්පියවරු ලංකාවට මොනවද ඇරයි යන්නේ?